අද හස්බන්ඩ් වැඩට ගෙනියන්න හැදුවේ මේ කෑම ටික. චිකන් හදලා පරිප්පු කිරි දාලා බණ්ඩක්ක තෙල් දැම්මා. එයාගේ ආසම කෑමක් තමයි බණ්ඩක්ක කියන්නේ. හැමදාම දුන්නත් ඉතින් ආසයි. එයා උදේටයි දවල්ටයි දෙකටම බත් අරගෙන යනවා. මං උදෙන්ම ඔන්නේ එයාගේ කෑම එක හදලා බෑග් එක ගාවින් තිබ්බා. ඊට පස්සේ ආ වැඩට යන්න පිටත් වුණා. බයික් එකේ වැඩට ගියේ. වාහනේ යන්නේ මේ දවස්වල තෙල් අඩු නිසා. ඊට පස්සේ මට තියෙනවා රෙදි ටිකක් හොදන්න දාන්න. රෙදි ටික හේදෙන්න දාලා චූටි වැඩක් තියෙනවා කරන්න ඉන්නකො බලන්න. අපේ චූටි මැනික දැන් මේ වෙලාවේ නිදි. ඉතින් එයා ඇරිනකල් මායි ලොකු බබයි දෙන්න චුට්ටක් වත්තට ආවා. තක්කාලි වගේක් තියෙනවා හැදිලා. ඒ ටික කඩා ගන්න. අපිට දැන් වෙලාව 8:10ට විතර ඇති. ඒ වුණාට හරි සැර අවුවක් මේ දවස්වල වැටෙන්නේ. මේ අවුව කොහොමත් හවස 3 විතර වෙනකල් මේ විදිහටම තියෙනවා. ඉතින් වත්තේ වැඩක් කරන්න අමාරුයි. කරනවා නම් උදේ 8 වෙන්න කලින් කරන්න ඕනේ. හවසත් 3න් පස්සේ තමයි මොනවා හරි වැඩක් තියෙනවා නම් කරන්න වෙන්නේ. ඒ තරම්ම අවුසරයි. ඉතින් මේ ගස් වලට වතුර දැම්මට මේ වෙයිත් කොළ වේලිලා ගිහිල්ලා මේ පේනවනේ. තක්කාලිත් මේ පාරේ හැදුනට පස්සේ ආයෙ හැදෙන්නෙත් නැති වෙයි මේ ගස්වල තත්ත්වෙත් එක්ක. ඉතින් ඔන්න ටිකක් හැදිලා තියෙනවා. අපි දෙන්න ඒ ටික කඩා ගත්තා. ඔන්න එයා වීඩියෝ එකට පෙන්නන්නලු තක්කාලි කැඩුවා කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ වට්ටක්කවල් ටික. මේ අවුවසරත් එක්ක මේවට මොනවා වේද කියලා හිතා ගන්න බෑ. ඉතින් මෙතන තක්කාලි ටිකක් හදලා තියෙනවා. අම්මා උදෙන් මුදුළු ගන්න පටන්ගෙන ඒවා. මේවා දැන් තාම චූටි ගෙඩි තියෙන්නේ. මිරිස් ගස් වලත් මිරිස් ටිකක් හැදිලා තියෙනවා. ඒත් දැන් මේ ටික කඩන්න වෙලාවක් නෑ. දැන් චූටි බබා හැරලා ඇත්තේ. දැන් යන්න ඕනේ යාව බලන්න. උදේට කාලා හැම මේ ලෑස්ති අපේ ගහේ ඉදුණු ගස් ලැබු ගෙඩියක් කන්න. ඉතින් මගේ යාළුවා දැක්කනේ මේ ගහේ පළවෙනි ගෙඩිය නංගිට යවුවා. මේ තියෙන්නේ දෙවෙනි ගෙඩිය. ඉතින් ඊට පස්සේ චූටි බබාව නාවන්න ලෑස්ති. දැන් වෙලාව 10යි. එයා උදේ 10 වෙද්දි නාවනවා අපි. ඉතින් ඔය තියෙන්නේ ඔක්කොම රෝස පාට බඩු තියෙන්නේ මල්ලි බබාට. මොකද මං ලොකු බබාට ගත්ත බඩු එහෙමම එයාට පාවිච්චියට ගත්තා. අලුතෙන් ආයේ ලොකුවට බඩු ගත්තේ නැහැ. ඉතින් ඔන්න බබාව නාවන්නේ අපේ අම්මා. පුරුද්දක් විදිහට අම්මම තමයි බබාලා දෙන්නවම නාවන්නේ. මට නාව ගන්න පුළුවන් වුණත් අම්මා ආසාවෙන් මේ වැඩේ කරන නිසා අම්මටම දීලා ඉන්නවා මම. ඉතින් ඔන්න තාම පොල් කට්ටෙන් නාන්නේ. ඔන්න නානවා ආසාවෙන් නානවා අය. රස්නෙත් එක්ක නිසා වෙන්නේ නැති හරි ආසාවෙන් නානවා. උදේට නෑවුවට පස්සේ 10:00 වෙද්දී ආයෙත් නිදිමතයි. ඉතින් එයාට ඔය දැන් නිදිමතේ ඉන්නේ. දැන් නිදි කරාම ආපහු පැයක් දෙකක් ඉතින් නිදා ගන්නවා. ඊට පස්සේ මට මෙන්න මේ gift එක ඊයේ courier එකෙන් ගෙනල්ලා දුන්නේ. මේක Kids Joy එකෙන් හම්බ වුණේ. මෙතන bottle wash එකයි, fabric wash එකයි,
ෆැබ්‍රික් සොක්න එකයි තියෙනවා. ඉතින් මේක මට හම්බුනේ ඒගොල්ලන්ගේ මේ Facebook page එකේ දාලා තිබ්බා ප්‍රශ්න වගේක් උත්තර දෙන්න. ඉතින් මගේ ඒක ප්‍රශ්නයකට ඉක්මනින් මේ උත්තරේ ටයිප් කරලා දැම්මට පස්සේ තමයි මම දිනලා තියෙන්නේ. ඉතින් ඔයාලත් බලන්න තාම ඒක මේ යනවා page එකේ. ඉතින් වටින තෑග්ගක්. ගොඩාක් ස්තුතියි කිස් ජොයි එකට. බබාව නිදි කරලා මට අතපසු වෙච්ච වැඩක් කරන්න මේ ආවේ. මම මාසෙට ගන්නෙ මෙන්න මේ විම් කැට 3 එකට තියෙන එක. මේක අරගෙන මම කෑලි වලට කපලා බෝතලයකට දාලා තියාගන්නවා. එතකොට ගොඩාක් නාස්තිය අඩු වෙනවා. මම මේ කැටේ පිටින්ම මේ පෙට්ටියට දාලා පාවිච්චියට ගත්තාම ඇත්තට මේක සතියකින් වගේ ඉවර වෙනවා. ඊට කපලා තියාගත්තාම මේකෙන් කෑලි 3ක් විතර මාසේ අන්තිම වෙද්දී ඉතුරුත් වෙලා තියෙනවා. ඊට පස්සේ අම්මා අපේ රට කජු වලින් අන්තිම ටික ගලවලා තිබ්බා. මීට කලිනුත් මේ වගේ ටිකක් ගැලෙව්වා. ඒවා වේලුවා. මේවා අමුවෙන් තම්බලා කන්න ලෑස්ති අද දවල්ට. මේ තියෙන්නේ කලින් වේලපු ටික. මේ සැරේ රට කජු මේ හැදුවට පස්සේ කුරුල්ලෝ මොනරු වලි කුකුලෝ ඔක්කොම මේ හාරලා කෑවා. ඉතින් පොඩි ප්‍රමාණයයි ගස් ඉතුරුනේ. අනිත් ටික ඔක්කොම සත්තු කෑවා. මේ විදිහට මේ පොත්ත පිටින් තිබ්බාමත් සවුත් වෙන නිසා අපි මේ වගේ ඇට ගලවලා බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. එතකොට කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් ඔය මේ වේලපු රට කජු ටික මම අද උදේ ගලවපු අමු රට කජු ටික දවල්ට කන්න මේ විදිහට ප්‍රෙෂර් කුකර් එකේ තඹ ගත්තා. උදේ වේපු බතුත් තියෙන නිසා ඉතින් වෙනසකටත් එක්ක මේවා ඇත්තටම මේවා කෑවහම බඩ පිරෙනවා හොඳටම. තෙල් නීති මේවේ වැඩිපුර තියෙන්නේ. ඉතින් ඔන්න රට කජු ටිකකුත් තඹ ගත්තා. ඊට පස්සේ මම මේ වගේ අයින් කරලා තිබ්බ විල්බරෝ එකක උඩ කෑල්ල තියලා එළියෙන් පොඩි දරලිපක් හදාගත්තා. අපේ ගෙදර ඇතුලේ දරලිපක් තියන්න ඉඩ නැහැ. තාම ගෙදර හදන ගමන් නිසා ඉඩ මදි. ඉතින් ඊට පස්සේ අද මට ගස් ලැබු මාළුවක් හදන්න හිතුණා රැයට. මේ අපේ ගහෙන් අමු ගස් ලැබු ගෙඩියක් කඩාගත්තා මම ඒකට. ඇත්තටම මේ දවස්වල පෑවිල්ලත් එක්ක මේ වත්තේ ගස්වල දර ගොඩාක් වැටිලා තියෙනවා. ඉතින් අපරාධෙනේ ගෑස් එක ඉවර කරගන්නේ දර තියෙද්දි කියලා හිතුණා. ඒ නිසා ඔන්න දර ලිපක් හදාගෙන ඒකේ රස ගස් ලැබු මාළුවකුත් ලිපේ තියාගත්තා රැයට කන්න. ඉතින් අද රැට ගස් ලැබු මාළුවක් හදලා ලින්න මාළු බෙදලා උඹලකට දාපු පොල් සම්බෝලයක් හදනවා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. වීඩියෝ එක බලපු යාළුවන්ට ගොඩාක් ස්තුතියි.